ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මාස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබුණා. ඊට එරෙහිව බ්‍රිතාන්‍ය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා LTT හිතවාදීන් ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කර තිබේ. මෙම විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමේ ඇමතීමට ඇති දේශනයේ අවලංගු කොට ඇති බවයි සඳහන් වන්නේ. එක්සත් රාජධානයේ දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානයේ එක්ව නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂට ලබා දී ඇති මෙම අවස්ථාව වහාම අවලංගු කරන ලෙසයි. ඒ අනුව බ්‍රිතාන්‍ය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා LTT හිතවාදීන් ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කර ඇති පසුබිමක එම විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමයේ ඇමතීමට ඇති දේශනය අවලංගු කොට ඇති බවයි සඳහන් වන්නේ.